أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له جل عن الشبيه والمثيل والكفء والنظير. وأشهد أن محمدا عبده ورسوله وصفيه وخليله وخيرته من خلقه وأمينه على وحيه أرسله ربه رحمة للعالمين وحجة على العباد أجمعين. وصلوات الله وسلامه وعلى آله الطيبين. أما بعد، فيا عباد الله، أوصيكم وإياي أولا بتقوى الله، فإن التقوى تنجيكم من النار وتدخلكم الجنة، وإن الله مع الذين اتقوا والذين هم محسنون. فالله تعالى يقول في محكمه العزيز بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم: يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. صدق جل جلاله. قال نبينا صلى الله عليه وسلم: إن أحسن الكلام كتاب الله وأحسن الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. මෙලොව මවා පරිපාලනය කර පරිපෝෂිත සංරක්ෂණය කරන්නා වූ ඒකීය දෙවිඳුන් සත්‍ය දෙවිදානන් අල්ලාහ් රබ්බුල් ඉස්සත් හට සියලු පැසසුම හිමි වේවා. නොදෙනුවත් කාල පරිච්ඡේදයක් නම් ජාහිලියා කාලයේදී මිනිසාව දෙනුමින් පෝෂිත කිරීමට අඳුරින් ආලෝකයේ වෙත මිනිසාට මඟ පෑදූ උතුම් දේවදූතයාණන් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හට ශාන්තිය හා සමාදානියත් වේවා. එතුමාණන්ගේ මාර්ගෝපදේශයේ පිළිපැද අද දක්වා මේ මිහිතලයේ ජීවත් වන්නා වූ සියලු මුස්ලිම් වරුන්, මුමින් වරුන්, මුත්තකින් වරුන් සියලු දෙනාටත් එම ආකාරයෙන්ම ශාන්තිය හා සමාදානය අත් වේවා. උතුම් වූ දිනයන් අතර ශ්‍රේෂ්ඨතම දිනය වන සිකුරාදා දිනයේදී ජුමානම් දේව මිහිෂ්ඨ සිද්ධ කිරීම සඳහා අල්ලාහගේ මාලිගාවෙහි අසුන්ගෙන සිටින මා දයාබර ඉස්ලාමීය සහෝදරවරුනි, වැඩිහිටියනි, අල්ලාහ් රබ්බුල් ඉස්සත් කුමන දේවල් වලින් අපහට වෙන් වී වැළැක් වී දුරස් වී කටයුතු කරන්නක් මෙන් අපහට අනකර තිබෙනවාද, අන්න එවැනි ක්‍රියාදාමයන් වලින් මුළුමනින්ම වෙන් වී වැළැක් වී කටයුතු කරන්නා ලෙසත් කුමන දේවල් අපගේ ජීවිතයේදී ඉතාමත් ඉක්මනින් කරන්නක් මෙන් අනකර තිබෙනවාද, අන්න එවැනි යහපත් හොඳ ක්‍රියාවන් අපගේ ජීවිතයේදී හැඩගස්වා ගන්නා ලෙසත් ප්‍රථමයෙන්ම මාහටත් මත්තෙන් ඔබලාහටත් දේවානුශාසනාව සිහිපත් කරගන්නෙමි. වදන් වල ශ්‍රේෂ්ඨ ගණයේ වදන ලෙස අල්ලාහ් රබ්බුල් ඉස්සත්ගේ කලාමය නොහොත් අල් කුර්ආනයේ ලෙසත් මාර්ගෝපදේශවල පිළිපැද ජීවත් විය හැකි නිවැරදි මාර්ගෝපදේශය නම් දේවදූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මාර්ගෝපදේශය ලෙසත් එම මාර්ගෝපදේශයට පිටුපෑමක් වශයෙන් මිනිසාගේ බුද්ධි සීමාව ඉක්මවීමෙන් බිහිසුණු නැමදුමක් නමින් බිහිසුණු අලුතින් බිහිසුණු සෑම ක්‍රියාවක්ම බිදආ ලෙසත් එවැනි බිදආවන් නොමග ගිය කරුණු වශයෙන් සලකා ඒ සියලු දේ හෙට දිනේදී එනම් මරණින් මතු දිවියේදී අපව නිරය දක්වා කෙඳවාගෙන යනු ලබයි යනුවෙන් දේවදූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එතුමාණන්ගේ සියලු දේශනයන් වල ප්‍රථමයෙන්ම ආරම්භයේදී පවසන ඒ වදන එතුමාණන්ව පිළිපදින එතුමාන්ගේ මාර්ගෝපදේශයේ මාගේ අනුකරණය වශයෙන් මා පවසා මාගේ කුතුබාව ආරම්භ කරන්නෙමි. මා දයාබර ඉස්ලාමීය සහෝදරවරුනි, අල්ලාහගේ ගෙතෙනි, බලන්න මේ ලෝකයේදී අද අප ජීවත් වන කාලය තුල කොයි වගේ කාලයක්ද කියලා කියනවා නම් තාක්ෂණයෙන් ඉතා උපරිම ගිය කාලයක්. බලන්න
ඉමාම් ශාෆියි රහිමහුමුල්ලාහ් එක් ප්‍රකාශයකදී කියනවා අෆ්දලුල් ඉල්මි ඉල්මුල් හාල්. දෙනුමෙන් ශ්‍රේෂ්ඨතම දෙනුම කුමක්ද කියලා කියනවා නම් ඒ කාලයට සුදුසු දෙනුම කියලා ඉමාම් ශාෆියි රහිමහුමුල්ලාහ් ප්‍රකාශ කරනවා. බලන්න මේ ලෝකයේදී අපි ජීවත් වෙනකොට එනම් මේ තාක්ෂණික කාලය තුලදී මේ තාක්ෂණය පිළිබඳව යම් දැනුමක් තිබීම අනිවාර්යයි. කොයි වගේ තාක්ෂණයක්ද කියලා කියනවා නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI කෘත්‍රිම බුද්ධිය. මේ බුද්ධිය කොයි වගේ කියලා කියනවා නම් මිනිසෙකු එයාගේ ස්වરૂපයක් තියලා එයා කතා කරපු නැති දෙයක් එයා නොකරපු ක්‍රියාවක් එයාගේ ස්වરૂපයෙන් නිර්මාණය කරන්නට පුළුවන් වූ ඒ තාක්ෂණික දියුණුවක් අදපත් වෙලා තිබෙනවා. බලන්න ඈත අතීතයේදී දරුවන් අධ්‍යාපනය හදාරනවා නම් තමන්ට දන්නේ නැති භාෂාවක් පිළිබඳව හැදෑරීමක් කරනවා නම් යම් වචනයක් එනවා අරාබි භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් හෝ කුමන භාෂාවකින් එයාට ඒ වදන පිළිබඳව ඒක හොයන්නට ඕනේ ඩික්ෂනරිය ගන්නවා ශබ්දකෝෂය ගන්නවා ඒ වචනයට අදාළ අකුර හොයලා ඩික්ෂනරිය පෙරලලා කාලයක් ගත කරලා වේලාවක් ගත කරලා එක් වචනයක් සෙවීමට විනාඩි 10ක් 15ක් අතර කාලයක් යනවා. හැබැයි අද කාලේ එහෙමද අධ්‍යාපනය හැදෑරෙන දරුවාට ඒ විනාඩි 10ක් ඇතුළත වචන 100ක තේරුම් ලබා ගන්නට පුළුවන්. එක බොත්තමයි ඔබන්නට ඕනේ. අන්න ඒ තරමට අද තාක්ෂණීය දියුණුව වෙලා තිබෙනවා. තවත් උදාහරණ කිහිපයක් කියන්නට යනවා නම් ඈත අතීතයේදී ගෙබ්ගත් මවෙකු ඒ මවට දන්නේ නැහැ තමන් ගෙබ්ගෙන සිටින අතර ඒ දරුවා පිරිමි දරුවාද ගැහැණු දරුවාද කුමන වර්ණයෙන් යුක්තද කිසිම දැනුමක් නැහැ. හැබැයි අද බලන්න මාස 4ක කුසගත් අම්ම කෙනෙකුට එයාට ඒ දරුවා මොන දරුවෙකුද පිරිමි දරුවෙකුද ගැහැණු දරුවෙකුද නැත්නම් ඒ දරුවාගේ දේහ ලක්ෂණ කුමක්ද ඒ දරුවාට මොකක් හරි රෝගයක් වෙනවද ඒ සියලු දේ විස්තරාත්මක බලා ගන්නට පුළුවන් වූ කාලයක් අද උදා වෙලා තිබෙනවා. මා දයාබර සහෝදරවරුනි මේ දැනුම කියන එක අල්ලාහ් රබ්බුල් ඉස්සත් ලබා දීලා තිබෙනේ මිනිසාට. බලන්න ඈත අතීතයේ නැති තාක්ෂණයක් ඈත අතීතයේ නැති දැනුමක් අද මිනිසා අත ප්‍රචලිත වෙලා තිබෙනවා නම් දෙවියන් මිනිසාට ලබා දීපු එක් වරප්‍රසාදයක් තමයි මේ දැනුම කියන එක. බලන්න ඈත අතීතයේදී මිනිසා ජීවත් වුණා කොහොමද? ලෙන්වල, ඒ වගේ පැල්පත්වල එහෙම ජීවත් වෙච්ච මිනිසා අඩි 6ක 5ක මිනිසා එයා දැන් නිර්මාණය කරනවා ගොඩනැගිලි අඩි 800කටත් වඩා ඉහළින් විශාල ගොඩනැගිලි ඉදිකිරීමට තරම් එයාගේ බුද්ධිය වර්ධනය වෙලා තිබෙනවා නම් ඒ බුද්ධිය අල්ලාහ් රබ්බුල් ඉස්සත් ලබා දීපු දැනුම කියලා සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම මිනිසා කියන මේ පුද්ගලයා එක් ජීවීන් අතරින් එක් කොට්ටාශයක්. හැබැයි අනිකුත් ජීවීන් අතර මිනිසාව සංසන්දනය කර බැලුවා නම් ඈත අතීතයේ ජීවත් වෙච්ච සිව්පාවන් සතා සර්පයන් ඒගොල්ලෝ ඒ ආකාරයකින්ම අද වෙනකන් ඒ විදිහටමයි ජීවත් වෙන්නේ. හැබැයි මේ දැනුම කියන එකකින් තමයි මේ මිනිසාව අල්ලාහ් සුවිශේෂී අන්දමට පත් කරලා තිබෙන්නේ. බලන්න අල්ලාහ් රබ්බුල් ඉස්සත් අල් කුර්ආනයේ සඳහන් කරනවා මේ ලෝකයට නියෝජිතය වශයෙන් කාවද පත් කරන්න යන්නේ කියලා කියනවා නම් ලෝකයේම වලා දවස් 6න් මේ ලෝකයේම වලා අහස පොළව සියලු දේ නිර්මාණය කරලා මිනිසාවත්ම වලා ජීවින් කොට්ටාශයක් ඒක ඇස්සේ මවලා මිනිසාව නියෝජිතය වශයෙන් පත් කරන්නට යනවා. එතකොට අල්ලාහ් රබ්බුල් ඉස්සත් මිනිසාව නිර්මාණය කිරීමට මත්තෙන් මලායිකාවරු ඉදිරියේ මෙන්න මේ ආකාරයකින් පවසනවා وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً මලායිකාවරු ඉදිරියේදී අල්ලාහ් රබ්බුල් ඉස්සත් පවසනවා මේ ලෝකයාට නියෝජිතයෙක් මං පත් කරන්නට යනවා. එතකොට මලායිකාවරුන් කියනවා قَالُوا أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ ලේ වැගිරවීම කරගෙන කෝලාහල ඇති කරගෙන ප්‍රශ්න ඇති කරගෙන ගහගෙන මරාගෙන ජීවත් වෙන මේ මිනිස් සමාජයද යා අල්ලාහ් ඔබ නිර්මාණය කරන්නේ ඔබ අපි සුවිශුද්ධ කරන්නම් වනහ්නු නුසබ්බිහු බිහම්දික වනුකද්දිසු ලක් ඔබ ප්‍රශංසා කරන්නම් ඔබව සුවිශුද්ධ කරන්නම් එවැනි ජීවියෙකු අවශ්‍යද යන තරමට මලායිකාවරුන් අල්ලාහ් රබ්බුල් ඉස්සත්ගෙන් යම්
ප්‍රශ්නයක් ගොඩනගනවා. එතකොට අල්ලාහ් රබ්බුල් ඉස්සත් කියනවා قال إني أعلم ما لا تعلمون. මම දන්නාද උඹලා දන්නේ නැහැ කියලා අල්ලාහ් රබ්බුල් ඉස්සත් එහෙම කියලා මේ ආදම් අලයිහිස්සලාම් කියන පුද්ගලයාව ලෝකයේ ප්‍රථම පුද්ගලයාව අල්ලාහ් රබ්බුල් ඉස්සත් තමන්ගේ දෑතින් නිර්මාණය කරනවා. මැටියෙන් නිර්මාණය කරපු ඒ මිනිස් ස්වරූපයට අල්ලාහ් රබ්බුල් ඉස්සත් තමන්ගේ ආත්මයෙන් පිබල ප්‍රාණිය ලබා දුන්න බව අල් කුර්ආනයේ සඳහන් වෙනවා. වනෆඛ්තු මින් රූහි, මගේ ආත්මයෙන් පිබල මං ඒ පුද්ගලයාට ජීවය ලබා දුන්නා. එහෙම මවපු ආදම් අලයිහිස්සලාමට අල්ලාහ් රබ්බුල් ඉස්සත් සියලු දේ පිළිබඳව දැනුම ඥානය ලබා දෙනවා. වඅල්ලම ආදම අල් අස්මාअ කුල්ලහා, ආදම් අලයිහිස්සලාමට අල්ලාහ් රබ්බුල් ඉස්සත් මේ අහසේ තිබෙන පොළවේ තිබෙන සියලු දේ පිළිබඳව දැනුම ලබා දුන්නා කියලා අල් කුර්ආනයේ සඳහන් කරලා කියනවා. සුම්මා අරදහුම් අලල් මලායිකා, ඒ ලබා දීපු දැනුම, ඒ ලබා දුන් ඥානය අල්ලාහ් රබ්බුල් ඉස්සත් ප්‍රදර්ශනය කරනවා. කාහටද දන්නවද? ස්වර්ග ලෝකයේදී නිර්මාණය කරපු ආදම් අලයිහිස්සලාම් තුමාණන්ව, එතුමාණන්ගේ සුවශුද්ධතාවය, ආදම් අලයිහිස්සලාම් තුමාණන්ගේ දැනුම සම්බන්ධයෙන් ඒ මලායිකාවරුන් හට ප්‍රකාශ කිරීමට. එයි දන්නවද? මලායිකාවරුන් පැවසුවා නේද කලින්, යා අල්ලාහ් මේ කෝලාහල ඇති කරන, ලෑබකරවුම් කරන මේ ජීවීන් අවශ්‍යද කියලා ප්‍රශ්නාර්ථයක් ලැබපු හේතු කාරණාවෙන් අල්ලාහ් රබ්බුල් ඉස්සත් මෙයාගේ දැනුම ප්‍රදර්ශනය කරන්නට යනවා. අල්ලාහ් රබ්බුල් ඉස්සත් කියනවා ثُمَّ عَرَضَهُمَ عَلَى الْمَلَائِكَةِ فَقَالَ أَنْبِئُونِي بِأَسْمَائِهَا أُولَٰئِكَ إِن كُنتُمْ صَادِقِينَ. මලායිකාරුන් වඩුගාලා කියනවා මේ අහසේ තිබෙන, පොළවේ තිබෙන, ඒ වගේම මේ ග්‍රහලෝක සම්බන්ධව ඔයගොල්ලෝ ප්‍රකාශ කරන්න. කාටද කියන්නේ? මලායිකාරුන්ට. එතකොට මලායිකාරුන් කියනවා قالوا سبحانك لا علم لنا إلا ما علمتنا إنك أنت العليم الحكيم. යා අල්ලාහ්, ඔබ අපට ලබා දුන් දැනුම හැරෙන්නට, ඔබ අපට ලබා දීපු ඒ ඥානය හැරෙන්නට කිසිදු දැනුමක් අපහට සතු වෙන්නේ නැහැ යා අල්ලාහ් කියලා මලායිකාරුන් අල්ලාහ් ඉදිරියේ පවසනකොට අල්ලාහ් රබ්බුල් ඉස්සත් ආදම් අලයිහිස්සලාමට ආදම් අලයිහිස්සලාම් තුමාට ප්‍රකාශ කරනවා ඒ සියලු දේවල් වල නම් ප්‍රකාශ කරන්න. ඒ අල් කුර්ආනයේ සඳහන් වෙනකොට කියනවා قال يا آدم أنبئهم بأسمائهم فلما أنبأهم بأسمائهم. ඒ දේවල් වල නම් ප්‍රකාශ කරන්න කියලා කියපු වෙලාවේදී ආදම් අලයිහිස්සලාම් අල්ලාහ් රබ්බුල් ඉස්සත් ලබා දීපු ඒ ප්‍රධාන සාධක මතේ සියලු දේවල් වල සියලු දෙයක් පිළිබඳව හඳුනා ගැනීමක් කරගෙන, සියලු දෙයක් පිළිබඳව එයා දැනුමක් ලබාගෙන, ඥානයක් ලබාගෙන මලායිකාවරුන් ඉදිරියේදී ඒ දැනුම ප්‍රදර්ශනය කරනවා. බලන්න එතකොට මොකද්ද වෙන්නේ? قال ألم أقل لكم إني أعلم غيب السماوات والأرض وأعلم ما تبدون وما كنتم تكتمون. අල්ලාහ් රබ්බුල් ඉස්සත් ගාව මලායිකාරුන් කිව්වා නේද? ඒගොල්ලෝ ලේ වගුර වේගෙන, කෝලාහල ඇති කරගෙන එහෙම ජීවත් වෙන මිනිස් සමාජයක් ඒගොල්ලන්ව නියෝජිත වශයෙන් පත් කරා නම් ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන් කියලා තත්වයකින් මලායිකාවරුන් ප්‍රකාශ කරා. ඒ වෙලාවේදී අල්ලාහ් රබ්බුල් ඉස්සත් මේ මිනිස්සාගේ දැනුම ප්‍රදර්ශනය කරා. ආදම් අලයිහිස්සලාම් තුමාන්ගේ දැනුම කොයි වගේ දැනුමක්ද කියන එක මලායිකාවරුන් ඉදිරියේදී ප්‍රකාශ කරනවා. එතකොට ආදම් අලයිහිස්සලාම් සියලු දේවල් වල නම් එකින් එකට ඒ දැනුම් සමහරේ එහෙමම මලායිකාවරුන් ඉදිරියේදී පෙන්වනකොට මලායිකාවරුන්ටත් වඩා සුවිශේෂී පුද්ගලයෙක් වශයෙන් අල්ලාහ් රබ්බුල් ඉස්සත් මේ ආදම් අලයිහිස්සලාම පත් කරා. ඒ පත් කිරීමට ප්‍රධානතම හේතුව තමයි එයාට ලබා දීපු ඒ දැනුම. ඒ නිසා අල්ලාහ් රබ්බුල් ඉස්සත් අනකිරීමක් කරනවා. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ. එතකොට ආදම් අලයිහිස්සලාම්ට සුජූද් කරන්න කියලා අල්ලාහ් රබ්බුල් ඉස්සත් وَقُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا, මලායිකරුන්ට අනකිරීමක් කරනවා ඒගොල්ලෝ සුජූද් කරන්න. එයාට සුජූද් කරන්න හැම මලායිකාරු වරයෙක්ම එයාට සුජූද් කරා. එක්කෙනෙක්ව හැරෙන්න එයා තමයි ඉබ්ලිස්. බලන්න සහෝදරනි, මේ ආදම් අලයිහිස්සලාම් තුමාණන්ව ස්වර්ගයේ මවපු ඒ කතාංගය තුලින් එයාව දැනුමින් පෝෂිත කරලා, එයාගේ දැනුම මලායිකාවරු ඉදිරියේදී ප්‍රදර්ශනය කරලා දැනුමින් පෝෂිත යහපත් පුරුෂයෙකු බවට අල්ලාහ් රබ්බුල් ඉස්සත් මේ ආදම් අලයිහිස්සලාම්ව පත් කරපු එක ඒ මලායිකවරුන්ට පෙන්වුවා. ඒ වගේම ඒ කතාංගයේ අවසානයේදී යම් දෙයක් වෙනවා. ඒ තමයි
ඉබ්ලිස්ගේ ක්‍රියාකලාපයෙන් ආදම් අලයිහිස්ලාම් යම් ගහකට ලං වෙනවා. අල්ලාහ් රබ්බුල් ඉස්සත් එක් පොඩි නීතියක් වනවනවා. ඒ ස්වර්ග ලෝකයේදී ජීවත් වෙනකොට සියලු දෙයක් මෙයාට හලාල් වෙතිවිලා එක ගහක් හාදිහි ෂජරා එක ගහක් මෙන්න මේ ගහට ලං වෙන්න එපා කියලා පොඩි නීතියක් දානවා. බලන්න එතනින් තමයි මිනිසාගේ මේ වීක් පොයින්ට්නස් බෙලහීනතාවය අල්ලාහ් රබ්බුල් ඉස්සත් ප්‍රකාශ කරන්නේ. දෙනුවෙන් එච්චර පෝෂිත වුණත් ෂයිතන්ගේ ක්‍රියාකලාපයේ මත ඒ නීතිය කඩ කිරීමට මිනිසා පෙළඹෙනවා. අන්න ඒ කතාංගය තුලින් අපහට ලබා ගන්නට පුළුවන් විශේෂ පාඩම් රාශියක් තිබෙනවා. මා දයාබර සහෝදරවරුනි, මිනිසා කොතර දෙනුවෙන් පූර්ණ වුණත් යම් ස්ථානයකදී එයාගේ බෙලහීනතාවය මත එයා මොකද්ද වෙන්නේ කියලා කියනවා නම් පසුතැවිල්ලටපත් වෙනවා. බලන්න එහෙනම් මේ දැනුම අල්ලාහ් රබ්බුල් ඉස්සත් අපහට ලබා දීපු එක් නියමත් එකක්. හැබැයි ආදම් අලයිහිස්ලාම්ට ලබා දීපු ඒ දැනුමම අද අප තුලත් ඒ හැම පුද්ගලයා තුලත් ඒ දැනුම අල්ලාහ් රබ්බුල් ඉස්සත් ඒක ප්‍රොසෙස් කරලා තියෙනවා. හැමෝටම මේක ලබා දීලා තිබෙනවා. බලන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ජාහිලියා කාලයේදී ජීවත් වෙනකොට මේ ඉස්ලාම් කියන පණිවිඩය එතුමාණන්ට ආවේ නැහැ. හැබැයි ඒකට මත්තෙන් වූ කාලයේදී ඒ සමාජීකරණ විවිධ වැරදි ක්‍රියාවන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දැනගෙන මේවා වැරදි ක්‍රියාකලාපයන් මේවා වැරදි දේවල් කියන වටහාගෙන එතුමාණන් මොකද්ද කරේ? හිරා ගුහාවට තනියෙන් ගිහිල්ලා සත්‍ය දෙවිදානන් කෙනෙක් ඉන්නවා කියන එක කලින් පහළ වෙච්ච ඒ ග්‍රන්ථ සම්බන්ධව දැනුමක් තිබිච්ච නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දෙවියන්ව ආමන්ත්‍රණය කරා. තනියෙන් හිරා ගුහාවේ හිටියා. අන්න ඒ අවස්ථාවේදී බලන්න ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාණන්ගේ සම්ප්‍රාප්තිය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ගාවට ජිබ්‍රීල් අලයිහිස්සලාම් එනවා. වෙනත් ස්වරූපයකින් ඉන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් විස්මයටපත් වෙනවා, බියභාවයටපත් වෙනවා. ඒ අන්න ඒ අවස්ථාවේදී ආපු ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ප්‍රකාශ කරේ ඉක්රා, ඔබ කියවන්න, දැනුම පෝෂිත කරගන්න, කියවන්න කියන එක තමයි ප්‍රථමයෙන්ම මිනිසාට පැවසුවේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් මොන වගේ පුද්ගලයෙක්ද? එයාට කියවන්න දන්නේ නැහැ, ලියන්න දන්නේ නැහැ. එයා දැනුමින් පෝෂිත පුද්ගලයෙක් වශයෙන් හිටියේ නැහැ. මොන දැනුමින්ද කියලා කියනවා නම් ලියන එකකින්, කියවන එකකින් එයා පෝෂිත වෙලා හිටියේ නැහැ. හැබැයි මෙතුමානෝ ප්‍රථම වතාවට කියවන්න උත්සාහ කරනවා. ජිබ්‍රීල් අලයිහිස්සලාම් එතුමානන්ව ඊටම තමන්ගේ දෑතින් ලං කරලා කියවනු කියලා කියනකොට ඉක්රා බිස්මි රබ්බිකල් ලදී ඛලක් කියන ප්‍රථම වහී ආයතයක නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් උච්චාරණය කරනවා. අන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා. මා දයාබර සහෝදරරුනි, මේ දැනුමෙන් සියලු දෙනාට පෝෂිත වෙන්නට පුළුවන්. යම් දෙයක් බලන්න, පාසලේ අධ්‍යාපනය ලබන දරුවා හිතන්නට පුළුවන් මම පන්තියේ අවසානයේ යන පුද්ගලයා, මම විභාගයට පාතබුවා නම් අවසා පන්තියේ හැමෝටත් වඩා පිටිපස්සෙන් ඉන්න එක්කෙනෙක් ඉස්සරහින් ඉන්නවා, මට ඒක දරා ගන්නට බැරි දුකක්, එයි මට විතරක් දෙවියන් දෙනුම ලබා දුන්නේ නැත්තේ කියලා හිතෙනවා. කිසිම මොහොතක එහෙම නෙමෙයි සහෝදරරනි. අල්ලාහ් රබ්බුල් ඉස්සත් හැමෝටම සිතන ආකාරයකින් දෙනුම ලබා දීලා තිබෙනවා. හැබැයි අපි එකක් මිස් කරා. ඒ මිස් කරපු දේ තමයි උත්සාහය. අපි උත්සාහයෙන් උපරිම හිටියානම් අල්ලාහ් රබ්බුල් ඉස්සත් ඒක ලබා දෙන බව අල්ලාහ් රබ්බුල් ඉස්සත් ඒක වඅදා එකක් වශයෙන් පවසනවා. බලන්න මේ දැනුම ඉගෙන ගැනීමට අපහට මග පෙන්වන මේ ඉස්ලාම් ධර්මයේ තුල නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ප්‍රකාශයක් තමයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කියනවා තලබුල් ඉල්ම් ෆරීදතුන අලා කුල්ලි මුස්ලිම්. සියලු මුස්ලිම් වරුන්ට දැනුම සෙවීම අනිවාර්යයක් කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරනවා. එහෙනම් අපගේ ජීවිතයේදී දැනුම කියලා තිබෙන්නේ මොකක්ද කියන එක අපිට ප්‍රශ්නාර්ථයක් වෙන්නට පුළුවන්. මේ දැනුම කොටස් ආකාර දෙකකින් අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ තමයි ප්‍රයෝජනවත් දැනුම, ප්‍රයෝජනවත් නොවන දැනුම. ප්‍රයෝජනවත් කියන දැනුම අතර තුල අඩංගු වන කරුණු කාරණාව තමයි ලෞකික දැනුම. පාසල් කාලයේදී අප ඉගෙන ගන්නා වූ ඒ ලෞකික අධ්‍යාපනය, ඒකත් එක්කම ආධ්‍යාත්මික අධ්‍යාපනය, මේ අධ්‍යාපන දෙක එකින් එකට ගැටෙන්නේ නැහැ. එයි කියලා කියනවා නම් පාසල් අධ්‍යාපනය ලියන්න, කියවන්න දන්න පුද්ගලයෙකුට තමයි මේ ආධ්‍යාත්මික අධ්‍යාපනය පිළිබඳව හැදෑරීමක් කරන්නට පුළුවන්. එතකොට මා දයාබර සහෝදරරුනි, බලන්න මේක
අපි ලෝකේ ජීවත් වෙනකොට ධාර්මික දෙනුම ලෞකික දෙනුම කියලා ඒක වෙනස් ආකාරයකින් වෙන් කරනවා. එහෙම වෙන් කරන්නට බෑ. ඒ දෙකම එකතු වුණොත් තමයි ප්‍රයෝජනවත් දැනුමක් අපිට ලබා ගන්නට පුළුවන්. එයි කියලා කියනවා නම් බලන්න අල් කුර්ආන් සමහර අවස්ථාවලදී විද්‍යාත්මක කරුණු ප්‍රකාශයටපත් කරනවා. ඒ විද්‍යාත්මක කරුණු හරි ආකාරයකින් වටහා ගන්නට පුළුවන් කාටද? ඒ විද්‍යාව සම්බන්ධව දැනුමලත් පුද්ගලයාට විතරයි. ඒ වගේම කියනවා නම් මේ අහසේ තිබෙන සමහර පරිේෂණ සම්බන්ධව තාරකා විද්‍යාවන් සම්බන්ධව මේ පිළිබඳ අල් කුර්ආනයේ ප්‍රකාශ කරනකොට ඒ සම්බන්ධව මුළුමනින්ම දැනුම ලබා ගන්න පුළුවන් කාටද? ඒ තාරකා විද්‍යාව දන්න පුද්ගලයෙකුට තමයි. එතකොට මේ තාරකා විද්‍යාව ඉගෙනගත්තු පුද්ගලයෙකුට තමයි අල් කුර්ආනයේ අල්ලාහ් රබ්බුල් ඉස්සත් ඒ තාරකාවන් සම්බන්ධව අහසේ තිබෙන දේවල් සම්බන්ධව ප්‍රකාශ කරනකොට ඒවා වටහා ගන්නට පුළුවන් යම් දැනුමක් ලැබෙන්නේ. ප්‍රයෝජනවත් නොවන දැනුම කියලා කියන්නට පුළුවන් මොන වගේ දැනුමක්ද කියලා කියනවා නම් අල්ලාහ් රබ්බුල් ඉස්සත් තහනම් කරපු දේවල්. මොකද්ද තහනම් කරලා තිබෙන්නේ? උදාහරණයක් මියුසික්. දැන් පාසල් කාලය තුල බලන්න සංගීත කියලා පාඩමක් තිබෙනවා. ඒ සංගීත පාඩම තුල ඉස්ලාම් දහමට පටහැනියම් ක්‍රියාදාමයක් තියෙනවා. ඉස්ලාම් ධර්මයේ තුල සංගීත මියුසික් ඇසීමට තහනම්. ඒ තහනම් හේතුව කියලා කියනවා නම් ඒකටත් වඩා මිනිසාට මඟ පෙන්වෙන අල් කුර්ආන් වදන් තිබෙනවා. බලන්න අද එක් පුද්ගලයෙකු එයාගේ ප්‍රේම සම්බන්ධතාවයක් නැති වුණා නම් නැත්නම් එයාගේ යම් හෝ එක් අපහසුතාවයකදී එයා මියුසික් අහනවා. ඒ අහන වෙලාවේදී එයාගේ මනස මොකද්ද වෙන්නේ කියලා ඇහුවනම් එයාගේ මනස තවත් යාව කම්පණයටපත් කරනවා. තවත් දුකට යාවපත් කරනවා. හැබැයි අල් කුර්ආන් ආයත ඇසීම මගින් එහෙම නෙමෙයි. අල්ලාහ් රබ්බුල් ඉස්සත් කියනවා මේ අල් කුර්ආනය තුලදී ඕගොල්ලන්ට මානසික නිදහස තියෙනවා. ඒ අල් කුර්ආනය වදන් අහනකොට මානසික තෘප්තිය තිබෙනවා. ඒ නිසා ඒ මියුසික් කියන දේ හරාම් කර තිබෙනවා. මාදාබර සහෝදරවරුනි මේ දැනුම කියන එක අනිවාර්යෙන් සියලු මුස්ලිම් වරුන් හරි ආකාරයකින් ඒ පිළිබඳව දැනුම ලබා ගන්නට ඕනේ. බලන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් කියනවා මන් සලක තරීකන් යල්තමිසු ෆීහි ඉල්මන් සහලල්ලාහු ලහු බිහි තරීකන් ඉලල් ජන්නාහ්. කවරෙකු දැනුම සොයා යම් මාර්ගයක ගමන් කරනවාද අන්න ඒ පුද්ගලයාට අල්ලාහ් රබ්බුල් ඉස්සත් ස්වර්ගයේ සඳහා වූ පාර විවෘත කරනවා පහසු කරනවා කියලා අල්ලාහ් රබ්බුල් ඉස්සත් ප්‍රකාශ කරනවා. එනම් මේ දැනුම ලබා ගන්න කියලා ඉස්ලාම් අපහට මඟ පෙන්වනවා. එනම් අපිට දැනුම උකහා ගන්නට පුළුවන් අවස්ථා කිහිපයක් තිබෙනවා. අන්න ඒ තුලින් නිවැරදි ආකාරයකින් අපි ධර්මානුකූලව මේ දැනුම් සියලු දෙයක්ම අපි ලබා ගත යුතුයි. ඒකත් එක්කම ඒ දැනුම ධර්මයට අනුකූල වීම අනිවාර්යෙන් අපි ඒ දෙස බලන්නට ඕනේ. ඒ විවිධ ප්‍රධාන කරුණු කාරණාවක් වෙනවා. වාඛිර දවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් Alhamdulillah. Alhamdulillahi nahmaduhu wa nasta'inuhu wa nastaghfiruh wa nu'minu bihi wa natawakkalu alayhi wa na'udzu billahi min shururi anfusina wa sayyiati a'malina man yahdihillahu fala mudilla lahu wa man yudlil fala hadiya lahu. ප්‍රථම කුතුබාවෙහිදී මේ දැනුම ඒ පිළිබඳව හැඳින්වීම ඒකත් එක්කම ඉස්ලාම් ධර්මය දැනුම සොයා යාමට අපහට මාර්ගයන් පෙන්වනවා කියන කරුණු කාරණාවන් අපි බැලුවා. ඊළඟ කොටස තමයි මේ දැනුම නමින් අධ්‍යාපනය නමින් අද ලෝකයේදී සමහර වංචාවන් ඒ වගේම සමහර වැරදි ක්‍රියාවන් වෙනවා. උදාහරණයක් දෙයක් කියනවා නම් බලන්න මේ අධ්‍යාපනය කියන කොටස අද දෙමව්පියන්ට බරක් වශයෙන් අද ලෝකයේ ලබා දීලා තිබෙනවා. එක් දරුවෙකු අධ්‍යාපනය ලබනවා නම් ඒ අධ්‍යාපනය තුලින් දෙමව්පියන්ට ලොකු බරක් කියන එක අද සමාජයේ දෙමව්පියන්ගේ ඔළුවට දාලා ඉවරයි. ඒ වගේම ඕලෙවල් ලියපු දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා ඕලෙවල් විභාගෙට පෙනී ඉඳලා
ඒක අනිවාර්යෙන් කරන්න ඕන හින්දා කරලා ඒ රිසල්ට්ස් එකෙන් පස්සේ යාගේ අධ්‍යාපනය හදාරනවාද Tamanගේ ජීවිතේ මොකද තත්වයකට යන්නනේ කියන එකේ දරුවා එතනින්ම කඩා කප්පල් කරනවා. මේකට ප්‍රධානම හේතුව තමයි අධ්‍යාපනය කියන්නේ ලොකු බරක් වශයෙන් අද දරුවන්ගේ එළුවට දාලා තිබෙන්නේ. බලන්න ඒ අධ්‍යාපනය කියන එකයි වෘත්තිය කියන එකයි දෙකක්. අපි සල්ලි ඉපේ යුතුයි. ඒ ඉපේ යුතු කාරණාව මොකද්ද? වෙළඳාම් කළ යුතු කාරණාව අපි හරියාකාරකින් මේ ලෝකයේදී ජීවත් වීමට. මේ ලෝකයේදී ජීවත් වීමට නම් අනිවාර්යෙන් වෙළඳාමක් කරන්නට ඕනේ. සල්ලි උපයා ගන්නට ඕනේ. හැබැයි ඒ ඉපීමම ජීවිතයක් වෙන්නට බෑ. ඒ ජීවිතයේ නිවැරදි ආකාරයකින් ගත කරන්නේ කොහොමද? ඉස්ලාම් අනුකූලව බලනකොට අල්ලාහ් රබ්බුල් ඉස්සත් කියනවා අපිව නිර්මාණය කරපු හේතු කාරණාව. මොකටද? මිනිසාව නිර්මාණය කරපු ප්‍රධානතම හේතු කාරණාව තමයි අල්ලාහට බැතිමත් භාවයෙන් යුතුව කටයුතු කිරීමට. මේ ලෝකය කියන්නේ පරිේශන භූමියක්. මේ පරිේශන භූමිය තුලදී අල්ලාහගේ අනපනත් වලට යටත් වී කටයුතු කිරීම දැනුම ලබාගෙන කටයුතු කිරීමට තමයි මේ මිනිසාව අල්ලාහ් රබ්බුල් ඉස්සත් මේ ලෝකයේදී නිර්මාණය කරලා තිබෙන්නේ. හැබැයි අද දරුවන්ගේ ඔළුවට දාලා තිබෙන්නේ කොහොමද? දැනුමින් මේ දැනුම ගත්තනම් අධ්‍යාපනය හදාරලා උපාධියක් ඉවර කරලා විශ්වවිද්‍යාල ගිහිල්ලා ඔයා එළියට එනකොට අවුරුදු 30යි. ඊට පස්සේ රුපියල් 30000කටයි 40000කටයි ඔයා පඩියක් අරගෙන ජීවත් වෙලා ඔයා කොහොමද ජීවිතේ භුක්ති විඳින්නට යන්නේ කියන මයින්ඩ් සෙට් එක අපගේ දරුවන්ගේ ඔළුවට දාලා ඉවරයි. දැනුම කියන එක අනිවාර්යයි. ඒ ජීවිතයේ හරියාකාරයකින් ජීවත් වීමට හැම දෙයක්ම පැහැදිලි කිරීමට. හැබැයි එහෙම නෙමෙයි. අද දරුවන් මේ සංකල්පේ නිසා මොකද්ද කරන්නේ? ඕලෙවල් විභාගයෙන් පස්සේ Tamanගේ වෘත්තිමය පැත්තට හැරෙනවා. යම් කඩේක වැඩට යනවා. නැත්තම් තාත්තගේ කඩේ තියෙනවානේ. අන්න ඒ සිතින් ඒ මානසිකත්වයෙන් අද දරුවන්ගේ තත්ත්වය අන්න එහෙමයි. ඒ නිසා ඒකේ පළ විපාකය මොකද්ද? සමාජය තුල දැනුම නැති නිසා අද මුස්ලිම් සමාජය වැරදි දේවල් වලටත් මත්පැන් වලටත් ඒ වගේම දුරාචාරයන් වලටත් අද බහුතරයක්ම අත්දැල් බැඳගෙන ඉන්නේ. යම් දෙයක් කියන්න දෙන්න ගියා නම් ඒක අහන්නේ නැහැ. ඇයි? හැමෝම කරනවානේ. මං කරා නම් මොකද්ද ඒකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ කියලා. උදාහරණයක් මේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් සම්බන්ධව ගත්තා නම් යම් පුද්ගලයෙකු එක්කෙනෙක්ට විශ් කරලා දානවා. විශ් කරේ නැත්නම් ඒ හේතු කරනාව එයා මාත් එක්ක තරහ වේවි. හැබැයි ඉස්ලාම් අනුකූලව බලනකොට එක්කෙනෙක්ගේ උපන්දින සැමරුමක් කරන්නට බෑ. ඉස්ලාම් අනුව උපන්දින සැමරුමක් කරන්නට බෑ. තහනම් කර තිබෙනවා. ඒක පැහැදිලි කරන්නට ගියත් ඒක මං විතරද කරන්නේ? හැමෝම කරනවානේ. තවත් කෙනෙක්ට ඇගිලි දික් කිරීම තමයි අද සමාජය තුල වෙන්නේ. ඒ වගේම තවත් දෙයක් කියලා ප්‍රකාශ කරන්නට යනවා නම් මා දයාබර සහෝදරවරුනි බලන්න පුංචි කාලයේදී මදරසා පාසල් වලට පාතබපු දරුවන් අල් කුර්ආනයේ මුළුමනින්ම හිෆල් කරලා පාඩම් කරපු ඒ දරුවා යම් පොඩි ක්‍රියාදාමයක් නිසා යම් පොඩි ප්‍රශ්නයක් නිසා එයාව ඒ මදරසායකින් නවත්තනවා. හාෆිල්වරු උදාහරණයට මං කියන්නම්. සමහර ගම්වල ඉන්නවා ඒ දරුවා සම්පූර්ණයෙන්ම අල් කුර්ආනය මුළුමනින්ම ධාරණය කරලා හිෆල් කරලා දෞරා නැවත වතාවක් පස් වතාවක් හය වතාවක් ආවරණය කරපු ඒ දරුවා එයාව මදරසායකින් නැවත්තපු හේතු කාරණාවෙන් එයා මොකද්ද කරන්නේ? මත්පැනට බැහැ වෙනවා. ඒ පුංචි වයස අවුරුදු 18යි 19යි. මනෝවිද්‍යාත්මක අනුව බැලුවා නම් මනෝවිද්‍යාත්මක පැත්තෙන් සයිකොලොජික් පැත්තෙන් බැලුවා නම් අන්න අවුරුදු 17 18 කියන වයස වැඩිපුරම මොකද්ද? වැරදි කරන හිතක් තියෙන ඒ වයස. අනේ වයසේදී වැරද්දක් කරා නම් ඒ වැරද්ද නිවැරදි ආකාරයකින් නිවැරදි කිරීමට වැඩිහිටියන් හරියට බලා ගන්නට ඕනේ. නිවැරදි කර දිය යුතුයි. හැබැයි ඒක අප සමාජයේ ඒක වෙන්නේ නැහැ. බලන්න එහෙම යවපු ඒ දරුවා හාෆිල්වරයෙක් හැබැයි සමාජයට ප්‍රයෝජනයක් නොවන විදිහට සමාජයට ප්‍රයෝජනයක් නොවි අද එළියට ඇවිල්ලා විවිධාකාරයකින් සිටිනවා නම් මේකට හේතු කාරණාව කවුද කියන එක මදක් සිතා බැලිය යුතුයි. බලන්න රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලයේදී අල් කුර්ආනය ඉගෙන ගැනීමට නබිතුමාණන් ගාව හදීස් වදන් ඉගෙන ගැනීමට මස්ජිදුන් නබවියේදී සමහර සහාබවරුන් නතර වෙලා මේ අල් කුර්ආනයේ දැනුම ලබා ගත්තා. හදීස් වල දැනුම ලබා ගත්තා. අන්න ඒ වගේ කෙනෙක් තමයි
මායිස් රදියල්ලාහු අන්හු තුමාණන් කියන ඒ පුද්ගලයා යම් අවස්ථාවකදී යම් කාන්තාවක් පිළිබඳව ඇල්මක් ඇති වෙලා ඒ කාන්තාව සමග ලිංගික එකතු වෙනවා. ඒ වෙලාවේදී එයා කරපු වැරද්ද මත එයා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉදිරියේ ගිහිල්ලා යා රසූලුල්ලාහ් මම මෙවැනි පාපයක් කරා යා රසූලුල්ලාහ් කියලා කියනකොට රසූලුල්ලාහ් ගණන් ගන්නේ නැහැ. හතර වටින්ම ගිහිල්ලා රසූලුල්ලාහ් ගාව කියනවා මම පාපයක් කරා යා රසූලුල්ලාහ් කියලා කියනකොට රසූලුල්ලාහ් ඒක ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ කියනවා සහාබාවරුන්ට කියනවා මෙයා පැහැදිලිතාවයෙන් ඉන්නවද නැත්නම් මත්පැන් පානය කරලා විලා මේ ආකාරයකින් දොඩවනවද කියලා බලන්න කියලා සහාබාවරුන් එයාව චෙක් කරලා බලනවා. කිසිම හිම හෝඩුවාවක් නැහැ. කිසිම දෙයක් නැහැ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා මායිස් ඔයා මොකක් හරි යාට ලං වෙලා ඇති. ඔයා වැරද්දක් කරලා නැතුව ඇති. ඒක අතහැරලා දාන්න. ඔයා තෞබා කරන්න. අල්ලාහ්ට සමාව ලබා දෙයි කියලා කියනකොටත් ඒ සහාබිවරයා කොහොමද කටයුතු කරේ? නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එයාට කොයි වගේ ආකාරයකින් ප්‍රතිචාර දැක්වුවාද කියන එක මාත් ඔබත් මදක් සිතා බැලිය යුතුයි. මා දයාබර සහෝදරරුනි මේ දැනුම කොයි ආකාරයකින් හරි කොයි විදියට හරි අපට ලබා ගැනීමට අද පල්ලිවල් වල හවසෙන් පස්සේ ඒ වගේම වෙනත් දිනයක් එකට නියම කරලා තර්බියා වැඩසටහන් අකීදා පන්ති එහෙම අද පල්ලිවල පැවැත්වෙනවා. ඒ පල්ලිවල පැවැත්වෙනකොට කී දෙනෙක්ද අප අතරින් ඒකට සහභාගී වෙන්නේ කියලා බැලුවා නම් එක්කෙනයි දෙන්නයි. හැමද සතියෙම බලනකොට එක්කෙනයි දෙන්නයි. පටන් ගත්තු ප්‍රථම දවසේ ගොඩාක් සෙනගෙනවා යන්න ටිකෙන් එක අඩු වෙනවා නම් දෙනුම ලබා ගැනීමට ඔබ කැමති නැද්ද? අල්ලාහ් රබ්බුල් ඉස්සත් අල් කුර්ආනය අහනකොට අෆලා යතදබ්බරූන අල් කුර්ආන් ඔබලා අල් කුර්ආනයේ ගවේෂණය කරන්නේ නැද්ද? ඔබලා මේක ඉගෙන ගන්න නැද්ද කියන ප්‍රශ්නාර්ථයක් කරනවා. එහෙම අහලා කියනවා අම්මා අලා කුලූබින් අක්ෆාලුහා ඕගොල්ලන්ගේ හිත ඕගොල්ලන්ගේ සිත මොකද්ද කරලා තියෙන්නේ? අඟුලු දාලද කියලා අල්ලාහ් රබ්බුල් ඉස්සත් අහනවා. ඒ අඟුල කඩන්න ඕන නම් ඒ ලොක් එක කඩන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? අල් කුර්ආන් එකගේ සම්බන්ධතාවය වැඩි කරගන්නට ඕනේ. ඒක කියවීම පමණක් නොවේ. ඒක කියවීම විතරක්ම නෙවෙයි. මොකද්ද කරන්න ඕනේ? ඒකේ තර්ජුමා හැම භාෂාවකින්ම තියෙනවා. අපිට ඒක කියවන්නට පුළුවන්. තර්ජුමා ඒකේ පරිවර්තනයන් තියෙනවා. ඒ වගේම හදීස් ඒවල පරිවර්තනය තියෙනවා. නිවැරදි ආකාරයකින් හරි ආකාරයකින් අපි දැනුම වටහා ගනිමු. අවසාන වශයෙන් එකක් කියන්නම්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එයාගේ ප්‍රාර්ථනාවන් අතර පුංචි ප්‍රාර්ථනාවක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අල්ලාහගෙන් ඈදුවා. ඒ ප්‍රාර්ථනාව තමයි අල්ලාහුම්ම ඉන්නි අස්අලුක ඉල්මන් නාෆියා. යා අල්ලාහ් මා නියත වශයෙන්ම මා ඔබගෙන් ප්‍රයෝජනවත් දැනුම අයද සිටින්නේ මේ ප්‍රයෝජනවත් දැනුම අනිවාර්යෙන් අපි සියලු දෙනා අල්ලාහ් ගාව ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ඒ නිසා මෙන්න මේ දුආ එක ඕගොල්ලෝගේ ජීවිතයේදී හැම ප්‍රාර්ථනා කරන අවස්ථාවකදීම මේකත් ඕගොල්ලන්ගේ දුආ එකත් එක්ක සම්බන්ධ කරගෙන ප්‍රාර්ථනා කරන ලෙස මා ඉල්ලමින් නිහඬ වෙනවා. වා ආඛිර දවආනා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.